මම මේ වීඩියෝ එකෙන් කරන්න බලාපොරොත්තු වෙන්නේ අපේ කා කන්ට්‍රෝල් එකට අදාළ වෙන පැකේජ් ටික ඉම්පෝර්ට් කරගන්න එක. මේකේ මම මුලින්ම මේ readme කියන ෆයිල් එක මම remove කරගන්නවා. අපි මෙතන පාවිච්චි කරන්නේ Unity 6.2 version එක. මේක URL project එකක්. අපි මේකේ input system එකත් මම delete කරගන්නවා. ඊළඟට මම package manager වලට ගිහිල්ලා මට ඕන වෙනවා Unity register එකෙන් Cinemachine එක ඊට පස්සේ මම asset store එකට ගිහිල්ලා gridbox prototype material එකත් මගේ project එකට මම import කරගන්නවා. මේකේ මම demo scene එකයි HDRP material standard material දෙකම මම අයින් කරගන්නවා. URP එක විතරක් මම ඉතුරු කරගන්නවා. ඊට පස්සේ මේක import දෙනවා. ඊළඟට මගේ වාහනයට මම ගන්නේ මේ low poly free vehicle pack කියන එක. මේක OpenUnity editor දෙනවා. ඊළඟට මේක download කරගෙන මේකත් මම import කරගන්නවා. මේකේ guideline එකයි scene එකයි මට අවශ්‍ය වෙන්නේ. ඊළඟට මම කරන්නේ මේ Palmo Island කියන එක මගේ third party කියන folder එක ඇතුළට දාගන්නවා. අලුතෙන් folder එකක් හදාගන්නවා script වලට. ඊට පස්සේ තව folder එකක් හදාගන්නවා material වලට. තවත් folder එකක් ගන්නවා input action වලට. ඊළඟට මම අපේ hierarchy එකට right click කරලා 3D plane එකක් හදාගන්නවා ground විදිහට. මේකේ scale එක මම දෙනවා XCI ZCI විදිහට. මේකට මම මැටීරියල් එකක් දෙනවා අපි ඩවුන්ලෝඩ් කරගත්ත third party grid box මැටීරියල් එක. මේකේ අපිට green වගේ පාටකට මම දෙනවා. ඊට පස්සේ ground එක select කරලා මැටීරියල් වල tiling මම දෙනවා XCI YCI විදිහට. ඊළඟට මම ඩවුන්ලෝඩ් කරපු car asset pack එකට ගිහිල්ලා මේකේ මොඩල් එකක් විදිහට මම car blue එක තෝරගන්නවා. ඒක අපේ hierarchy එකට ඇදලා දානවා මේ විදිහට. ඊට පස්සේ transform එක reset කරලා මම car එක select කරලා F අකුර ඔබනවා. ඒකට මේ වගේ ළඟට යනවා. hierarchy එකේ මේක අපි right click කරලා prefab වලින් unpack කරගන්නවා. මම මේ කාර් එකේ නම දෙනවා කාර් කියලා. ඊට පස්සේ බොඩි එකට කා බ්ලූ එක බොඩි එක කියලා නම් කරනවා. ඊගාවට අපේ රෝද හරියට නම් කරගන්න ඕන. මම මේක දෙනවා wheel front left wheel front right විදිහට දෙනවා. මේක ඇවිල්ලා කමක් නැහැ ඒක වාහනේටම සෙට් කරලා තියමු.
පිටිපස්සේ රෝදේ මේ දෙකටම අරගෙන තියන්න එකක්. ඒකින්ද මම මේක ඩිලීට් කළා දානවා. ඒ වෙනුවට මම ඉස්සරහා රෝද දෙකේ කොපියක් ගන්නවා. මේක මම මේ විදිහට පිටිපස්සට ගෙනත් දාගන්නවා. ඊළඟට මම කරන්නේ මේවත් මම නම් කරගන්නවා. back left, back right කියලා. මේ දෙක මම බොඩි එක ඇතුළට දාගන්නවා. ඊළඟට මම මේ කාර් එකට රිජෙට් බොඩියක් දෙනවා. මාස් එක දෙනවා මම 1000ක් විතර. ඊට පස්සේ මේකට ඇඩ් කරනවා බොක්ස් කලයිඩර් එකක්. මේකේ මේ එඩිට් කලයිඩර් එක ඔබලා කාර් එකේ උසට ගැලපෙන විදිහට මේක ඇදලා හරියට හදා ගන්නවා. ඊළඟට මම කරන්නේ වීල් කලයිඩර් හදාගන්න එක. ඒකට මම කරන්නේ කාර් එකට රයිට් ක්ලික් කරලා create empty object එකක් හදා ගන්නවා. මම දෙනවා wheel collider FL කියලා. මේකේ මම 4ක් හදා ගන්නවා. අනිත් එකට මම දෙනවා FR BL BR කියලා. just මේ හතරම select කරලා wheel collider එක add කරනවා. ඊළඟට මම කරන්නේ මේ FL එක ගිහින් දානවා wheel FL එක ඇතුළට. ඒ වගේම අනිත් ටිකත් ඒ ගැලපෙන ඒවා ඇතුළට ගිහින් දානවා. ඊට පස්සේ මම ආපහු සැරයක් මේ wheel colliders ටික select කරලා transform එක reset දෙනවා. ඊට පස්සේ මේ රෝදවල size එක මේ විදිහට මම අඩු කරගන්නවා 0.3කට වගේ. target position එක මම 0.8කට වගේ දෙනවා. ඊළඟට මම කරන්නේ ආයෙත් මේ colliders අතර එළියට දාලා දානවා. මම මේකට තව ඇඩ් කරගන්නවා සිලින්ඩර් එකක්. මේකෙත් ට්‍රාන්ස්ෆෝර්ම් එක රීසෙට් කරලා අංශක 90කට ඉසෙට් හදා ගන්නවා. මේක මේ වගේ පොළොවට තියලා y යගේම වැඩි කරනවා. මේක මේ විදිහට මම කොපි ටිකක් හදා ගන්නවා ඔබ්ස්ටකල් විදිහට. ඒක මම ගිහින් ග්‍රවුන්ඩ් වලට දානවා. දැන් මම මේක ප්ලේ කරලා බැලුවොත් කාර් එක හරියට ජම්ප් වෙන්න ඕන ටිකක්. ඔයගොල්ලෝ හරියට හැදුවනම් වාහනේ මේ විදිහට වෙන්න ඕන. අපිට මේකේ
වීල් කලයිඩස් වල ඩෑම් පින් එක බින්දුව කරොත් එහෙම එක ගොඩක් වෙලා ජම්පෙන බලාගන්න පුළුවන් වෙයි. ඔව්, හරි. අපි ඊළඟ වීඩියෝ එකේදී බලමු කොහොමද මේක ස්ක්‍රිප්ට් එකෙන් කන්ට්‍රෝල් කරවන්නේ කියලා.